ඉතින් පුතේ ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් ඔයාලව අපේ YouTube channel එකට. ඉතින් පුතේ ඔයාලට මතක ඇති අපි පහුගිය විශේෂයෙන් පහුගිය සතියේ අපි කතා කරේ පුතේ මේ අවකාශය කියන පාඩම සම්බන්ධයෙන්. මේ අවකාශය කියන පාඩමේ පුතේ අපි කතා කරා ලංකාව හඳුනා ගැනීමක් සහ අපි කිව්ව පුතේ භූගෝලීය සාධක සහ දේශගුණික සාධක විදිහට ප්‍රධාන වශයෙන්ම කොටස් දෙකකට කඩලා මෙයාව කතා කරන්න පුළුවන් කියලා නේද? එතකොට පුතේ මේ බාහිර භූගෝලීය විශේෂයෙන් භූගෝලීය සාධක කියන කෙනාව ගත්තොත් එයා ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් කියලා මම කතා කරා. ඒ තමයි පුතේ බාහිර භූගෝලීය සාධක සහ අභ්‍යන්තර භූගෝලීය සාධක විදිහට. එතනදිත් බාහිර භූගෝලීය සාධක සම්බන්ධයෙන් කතා කරනකොට පුතේ ප්‍රධාන වශයෙන්ම කොටස් තුනක් යටතේ කතා කරන්න පුළුවන්. ඒ යටතේ මම මුලින්ම කතා කරන්නේ මේ කතා කරන ලංකාව ඉන්දියාවට ආසන්නව තිබ්බාම මොන වගේ බලපෑමක් වෙලා තියෙනවද කියලා නේද? ඉතින් පුතේ ලංකාවේ ඉන්දියාවට ආසන්නව පිටීමත් එක්ක අපිට හඳුනා ගන්න ලැබෙනවා ලංකාවට ඉන්දියාවේ දේවල් සම්මිශ්‍රණය වීමක්. දේශපාලනික වශයෙන් ගත්තත් පරිපාලන සමාජ ආර්ථික සංස්කෘතික වශයෙන් ගත්තත් මේ කතා කරන සම්මිශ්‍රයේ බව හඳුනා ගන්න පුළුවන්. මෙතනදී මම ඔයාලගේ අධ්‍යයන පාසල් තකා විශාල විෂය පත්‍රයක් විශේෂයෙන්ම ටේබල් එකක් වගේ පුංචි රාමුවකට ගන්න කල්පනා කරා. ඉතින් එතනදී අපි පුතේ කතා කරමු මුලින්ම දේශපාලනික බලපෑම සම්බන්ධයෙන්. ඔයාලා දන්නවනේ පුතේ අපේ ලංකාව ජනාවාස කරන්නේ කවුද කියලා නේද? අපි දන්නවා අපේ ලංකාව ජනාවාස කරන්නේ පුතේ ඉන්දියාවෙන් ආපු ආයෝ නේද? ඒ ඔස්සේ තමයි පස්සේ කාදී පුතේ විජයකින් ආරම්භ වෙලා ඔය විදිහට අඛණ්ඩ වශයෙන් අපේ රාජ්‍යත්වයේ කියන කාරණාව ගලාගෙන යන්නේ නේද? ඒ නිසා තමයි දේශපාලනික බලපෑම කියන කාරණාවට ලංකාව ජනාවාස වීම කියන කරුණ මම එකතු කරේ. ඒ වගේම තමයි පුතේ ලාංකීය පාලකයෝ ඉන්දියාවත් එක්ක විවිධාකාර සම්බන්ධතා පවත්වලා තියෙනවා. ඉතින් ඒවා මොන වගේද? විවාහ සම්බන්ධතා වෙනවා, සමහරක් ඒවා දේශපාලනික සම්බන්ධතා, ආගමික සම්බන්ධතා නේද? ඉතින් මෙන්න මේ ආකාරයෙන් විවිධාකාරයෙන් වූ සම්බන්ධතා මෙයාලා අතර තිබිලා තියෙනවා. ඉතින් පුතේ මම උදාහරණ වශයෙන් පෙන්නලා දීලා තියෙනවා විවාහ සම්බන්ධතා කොහොමද සිද්ධ වුනේ කියලා නේද? ඉතින් පුතේ අපි කතා කරනවා විජය රජතුමා නේද? ඉතින් මේ විජය රජතුමා විවාහ කරගන්නවා විජායි කියන කවුද? දකුණු ඉන්දීය සම්භවයක් තියෙන ස්ත්‍රියක්. ඊට පස්සේ බලයට පත්වන පණ්ඩු වාසුදේව විවාහ කරගෙන තියෙනවා බද්ද කච්චායනා කියන උතුරු ඉන්දීය සම්භවයක් තියෙන ස්ත්‍රියක්. ඒ වගේම ඔබ දන්නවා පුතේ අනුරාධපුර යුගයෙන් පස්සේ එනවා පොළොන්නරුව කියන යුගය. මේ පොළොන්නරුව කියන යුගයේ රජකම් කරපු විජයබාහු විවාහ කරගන්නවා තිලෝක සුන්දරි. එයා දකුණු ඉන්දීය සම්භවයක් තියෙන ස්ත්‍රියක්. ඒ වගේම තමයි පුතේ මේ වගේ විවාහ සම්බන්ධතාව විතරක්ම නෙවෙයි ආක්‍රමණ දෙරට අතර සිද්ධ වෙලා තියෙනවා කියලා අපි කතා කරනවා. ඉතින් මේ ආක්‍රමණ සම්බන්ධයෙන් කතා කරපු පුතේ අපි කියනවා මොනවද සිද්ධ වෙලා තියෙන ආක්‍රමණ? අපි දන්නවා ඉන්දියාව ලංකාව ආක්‍රමණය කරලා තියෙනවා නේද? උදාහරණ වශයෙන් ගත්තොත් එහෙනම් පුතේ අපි දන්නවා සේනගුත්තික් කියන අශ්ව වෙළඳුන් නේද? ඒ වගේම එලාර කාලිංග මාර්ග සයිත්‍රවිට වගේ පිරිස් මෙහෙම ආක්‍රමණය කිරීම කරලා තියෙනවා. ඒ වගේම පුතේ ලංකාවේ ඉන්දියාව ආක්‍රමණය කරපු අවස්ථාවක් තියෙනවා. අපේ විචාරවලට කතා කරන පුතේ පළවෙනි ගජබව රජතුමා ගැන. ඇයි ඒ? අපි දන්නවා ඒ රජතුමාට කලින් පුතේ හිටපු පාලකයෙක්ගේ කාලේ මොකද වෙලා තියෙන්නේ? ඉන්දියාවෙන් ඇවිල්ලා පිරිස් අපේ ලංකාවේ පිරිසුන් රැගෙන ගිහින් තියෙනවා ඉන්දියාවට. ඒ මොකටද? ඉන්දියාවේ කාවේරි පට්ට නිර්මාණය කරන්න. ඉතින් පුතේ මෙන්න මේ විදිහට ගංගාව නිර්මාණය කිරීම සඳහා අපේ ලංකාවේ පිරිස් අරන් ගියාට ඒ කට්ටිය ආය ලංකාවට ඇවිල්ලා තිබුණේ නැහැ. ඉතින් පළවෙනි ගජපහ මොකද කරන්නේ? එයා යනවා ඉන්දියාවට ගිහිල්ලා ඒ වගේම පිරිස ගන්න රැගෙන එනවා. ඒ වගේම තමයි පුතේ වළගම්බ රජතුමාගේ කාලෙදී මේ ද්‍රවිඩ විසින් අරන් ගියා කියලා විශ්වාස කරන පාත්‍රා ධාතුවත් ඒ වගේම අපි දන්නා පුතේ පාත්‍රා ධාතුව විතරක්ම නෙවෙයි පත්තිනි සලඹත් අරන් එනවා කියලා අපි කතා කරනවා පළවෙනි ගජපහු. ඉතින් ඒ විදිහකුත් නෙවෙයි පුතේ දෙවන සේන පළවෙනි පරාක්‍රමබාහු සතරවන පරාක්‍රමබාහු වගේ කට්ටිය මේ විදිහට ලංකාව විසින් ඉන්දියාව ආක්‍රමණය කරා කියන පොයින්ට් එක යටතේ උදාහරණ විදිහට පෙන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම ලාංකීය පාලකයෙකු පුතේ රජ වීමටත් ආධාර ලබාගත් අවස්ථා ටිකක් තියෙනවා. අපි දන්නා පුතේ පළවෙනි මුගලන් ඉලනායක වගේ කට්ටිය මෙව රජ වෙන්න ආධාර ඉල්ලලා තියෙනවා. ඒ වගේම තමයි පුතේ මේ විදිහට ලංකාවේ පාලකයෝ ඉන්දියාවේ රජ වෙන්න ආදරය ඉල්ලුවා විතරක්ම නෙවෙයි පුතේ නේද?
ඉන්දියානුනුත් ලංකාවෙන් ආධාර ඉල්ලලා තියෙනවා. මොනවද උදාහරණ? අපි කතා කරනවා දෙවෙනි රාජසිංහ, දෙවෙනි වර්ගුණ වර්මන් වගේ කට්ටිය. ඒ වගේම පුතේ ලංකාවේ රජ වෙච්ච ඉන්දිය රජවරු නැද්ද? ඉන්නව නේද? කවුද පුතේ ඉන්නේ? අපි දන්නවා නිශ්ශංක මල්ල, දෙවෙනි වික්‍රමබාහු, සහස්ස මල්ල, පරාක්‍රම පාණ්ඩවය කට්ටිය රජකම් කරලා තියෙනවා. ඉතින් පුතේ අපි මේ කතා කරේ දේශපාලනික බලපෑම සම්බන්ධයෙන්. ඔය වගේම පුතේ අපි දන්නවා පරිපාලන වශයෙන් යම්සි බලපෑමක් සිද්ධ වෙලා තියෙනවා. අපි කියන පුතේ දේවනම්පියකින් විරුද්ධව අපට ලැබුණා කියලා නේද? ඒ වගේම පුරෝහිත, සේනාපති, දණ්ඩනායක, භාණ්ඩාගාරික, ඒ වගේම යුවරජ වගේ නිලයන් ගත්තොත් අපිට මේ නිලයන් හම්බෙලා තියෙන්නේ කොහෙන්ද? ඉන්දියාවේ. ඒ වගේම පුතේ අපි දන්නවා අගම්පඩි, වේලක්කාර වගේ හමුදාවුත් ඉන්දියාවෙන්ම තමයි අපි අරන් ඇවිල්ලා තියෙන්නේ. විශේෂයෙන් පුතේ අපි දන්නවා අපේ ලංකාවේ වැදගත්ම සංකේතය කවුද? අපි දන්නවා දළදා වහන්සේ තමයි වැදගත්ම සංකේතය විදිහට සලකන්නේ පුතේ රාජ්‍යත්වයේ පවා නේද? ඉතින් ඒ දළදා වහන්සේ ආරක්ෂා කිරීම සඳහා මේ වේලක්කාර බටයෝ ගිදව කියලා අපි කතා කරනවා. ඉතින් ඒකෙන් පේනවා පුතේ වේලක්කාර වගේ කියන්නේ අර විදේශීය සම්ප්‍රදායයෙන් පිරිස එක පවා අපේ ශ්‍රී ලාංකිකයෝ මොන වගේ ආකාරයක යහපත් සමන්තා පවත්වලා තියෙනවද කියන කාරණාව. ඒ වගේම පුතේ අපි ඊළඟ කතා කරනවා ඉන්දීය පරිපාලන ග්‍රන්ථ සම්බන්ධයෙන්. ඉතින් මේ ඉන්දීය පරිපාලන ග්‍රන්ථ සම්බන්ධයෙන් කතා කරද්දී අපි කතා කරනවා පුතේ පණ්ඩුකාභය රජතුමා සම්බන්ධයෙන් පුතේ. මොකද පණ්ඩුකාභය කියන රජතුමා අර්ථශාස්ත්‍රය පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම පුතේ නිශ්ශංකමල්ල කියන පොළොන්නරුවේ රජකම් කරපු රජතුමෙක් හිටියා. ඉතින් එතුමා පුතේ මානවධර්ම ශාස්ත්‍රය කියන ග්‍රන්ථය පාවිච්චි කරලා තියෙනවා. ඉතින් පුතේ මම මේ කතා කරේ දේශපාලනික බලපෑම සහ පරිපාලනීය බලපෑම සම්බන්ධයෙන්. ඉතින් පුතේ ඔය ආකාරයෙන්ම ආගමික සහ සංස්කෘතිකමය වශයෙන් බලපෑම් ගණනාවක් හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ තමයි පුතේ අපි දන්නවා බ්‍රාහ්මණ, ශිව, ආජීවක වගේ සංකල්පයන් අපට ලැබිලා තියෙනවා නේද? ඉතින් පුතේ ඔයිට කලින් අපේ රටේ මේ වගේ තත්ත්වයන් තිබ්බේ නැහැ. ඒ වගේම ඔයා දන්නවා පුතේ දැන් අපි කතා කරන අපේ ලංකාව වැඩිපුරම ඉන්නේ බෞද්ධයෝ කියලා නේද? සහ මමත් බෞද්ධයෙක් වුණාට පුතේ අපි අද උජාරුවට බෞද්ධ ආගම සම්බන්ධයෙන් කතා කරාට බුද්ධහම පව අපට ලැබිලා තියෙන්නේ කොහෙන්ද? ඉන්දියාවෙන් නේද? ඒත් එක්කම අපි දන්නවා ශ්‍රී මහා බෝධිය, ලලාට ධාතුන් වහන්සේ, දන්ත ධාතුන් වහන්සේ වගේ දේවල් අපට ලැබිලා තියෙනවා. ඒ වගේම පුතේ අපි දන්නවා වෛතුල්‍යවාදය මහායාන ඒ වගේම ධර්මරුචි වගේ නිකාය නේද? මේ කතා කරන නිකායන් පැමිණීම සිද්ධ වෙලා තියෙන්නේ ලංකාව ඉන්දියාවට ආසන්නව පිහිටීම හින්දා. ඒ වගේම පුතේ අපි දන්නවා සංමිත්‍රා තෙරණිය විශේෂයෙන්ම සංඝ මිත්‍ර බුද්ධ ഘോഷ වගේ මේ ඊටමතුම් වටිනා අපි කතා කරන විෂ්ණු වහන්සේලා විෂ්ණුන් වහන්සේලානේ තුන් වහන්සේලා වැඩම කරන්නේත් මේ කතා කරන සමීපත්වය නිසා වෙනමයි. ඒ වගේම පුතේ අපේ අක්ෂර සම්බන්ධයෙන් කතා කරොත් අපේ අක්ෂර වක්‍රාකාර ස්වරූපයට ඇවිල්ලා තියෙන පුතේ මේ පල්ලව ග්‍රන්ථ අක්ෂර නිසා වෙනමයි. ඉතින් මෙන්න මේ ආකාරයෙන් පුතේ අපි කතා කරනවා ආගමික සහ සංස්කෘතික බලපෑම සම්බන්ධයෙන්. ඒ වගේම තමයි පුතේ අපි කතා කරොත් එහෙම සමාජීය බලපෑම සම්බන්ධයෙන් නේද? අපි දන්නවා පුතේ ඉන්දියාවෙන් ආපු ආර්යයන් ගැනුයි දෙමළයන් ගැනුයි තමයි මේ සමාජය කියන කෙනාව නැත්නම් අපේ ලාංකීය සමාජය හැදිලා තියෙන්නේ. මහානදී, කල්යාණි, ගෝකර්ණ, ඒ වගේම තම්බපන්ණි වගේ නම් මෙරටට ලැබිලා තියෙන්නේ මේ කතා කරන සමීපත්වය නිසා වෙනමයි. ඒ වගේම බ්‍රහ්ම, වෛශ්‍ය, ශාස්ත්‍රීය වගේ කුලයන් මෙරටට ලැබීම ගැන කතා කරනවා. පුතේ මේ සම්බන්ධයෙන් ටිකක් පුළුල්ව කතා කරමු අපි. අපි දන්නවා පුතේ ඍග්වේදයේ 10 වෙනි මණ්ඩලයේ 90 වන පුරුෂ සූක්තයේ සඳහන් වෙලා තියෙනවා මෙන්න මෙහෙම පාඩයක් නේද? මොකක් සඳහන් වෙලා තියෙන්නේ? අපි කියනවා බ්‍රහ්මනෝස මුකමාසිත බාහු රාජා නක්ෘතං උර් තදසපයත් වංශාමි පාදාභ්‍යං සුදු අජායත කියලා. පුතේ මොකද මේකේ තේරුම? අපි කියනවා මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් හට ගන්නවා කවුද? බ්‍රාහ්මණ. එතකොට මහා බ්‍රහ්මයාගේ බාහු යුග්මයෙන් හට ගන්නවා කවුද? ශාස්ත්‍රීය. ඒ වගේ මහා බ්‍රහ්මයාගේ කලව යුග්මයෙන් හට ගන්නවා වෛශ්‍ය සහ අවසාන වශයෙන් මහා බ්‍රහ්මයාගේ පාද යුග්මයෙන් හට ගන්නවලු කවුද? ශුද්‍ර. තොන්න ඔය වගේ සංකල්පයක් පුතේ ඉන්දියාවේ ප්‍රබල වශයෙන් ව්‍යාප්ත වෙලා තිබුණා.
ඉතින් ඔන්න ඔය කියන සමීපත්වය නිසා දැන් ලංකාව සහ ඉන්දියාවට ඒ අතර තියෙන සමීපත්වය නිසා මේ කුරියන් පුතේ ලංකාවට ඇවිල්ලා තියෙනවා. නමුත් අපි කතා කරනවා ඒ තරම් ප්‍රබල මට්ටමින් ඒක තිබුණේ නැහැ කියලා. සහ අපේ මේ ලංකාවේ ශුද්‍ර කියන ඒකුලයා සම්බන්ධයෙන් තොරතුරු හම්බෙන්නේ නැහැ. චණ්ඩාල කියන පිරිසක් සම්බන්ධයෙන් අපට තොරතුරු හම්බෙලා තියෙනවා. උදාහරණ වශයෙන් පෙන්නලා දුන්න පුතේ අපි දන්නවා පණ්ඩුකාභය රජතුමා චණ්ඩාලව 300ක් වෙන් කරා කියලා කතා කරනවා. 150ක් මලමිනි අයින් කරන්න නගරේ තියෙන නේද? සහ මේ ඒ කට්ටියව භූමි දාන කිරීම සඳහා සුසාන වලටත් 150ක් වෙන් කරා කියලා අපි කතා කරනවා. චණ්ඩාලයන්ට වෙනම නිවාස හදලා දුන්නා කියලාත් අපි කතා කරනවා. ඒ වගේම තමයි අපිට අපි දන්නවා සංහිතා තේරණයත් එක්ක 18 කුලයක පිරිස අපේ ලංකාවට ආවා කියලා. මෙන්න මේ විදිහට බලපෑමක් වුණා කියලා අපි කතා කරනවා සමාජීය වශයෙන්. ඒ වගේම පුතේ ආර්ථික වශයෙන් ගත්තොත් එහෙම අද අපි කතා කරන පුතේ අපේ ලංකාව කෘෂිකර්මාන්තය ඉතාමත්ම අකතැන්පත් කියලා නේද? එතකොට අපි මේ උචාරුවට කතා කරන කෘෂිකර්මාන්තය ලැබිලා තියෙන්නේ ඉන්දියාවෙන් ආපු ආර්යයන්ගෙන්මයි. ඒ වගේම පුතේ කහවණු ඇතුළු මුදල් වර්ග භාවිතයට පත් වෙන්නේත් මේ ආසන්න පිහිටීම හින්දාමයි. ඒ වගේම උදකපති, ඒ වගේම අපි කතා කරනවා භාණ්ඩාකාරික යන නිලයන් අපට ලැබිලා තියෙන පුතේ මේ කතා කරන පිහිටීම නිසා. මම මේ කතා කරේ ලංකාව ඉන්දියාවට ආසන්නව පිහිටීම නිසා ඇතිවිච්ච දේශපාලනික පරිපාලනය ආගමික සංස්කෘතිකමය සමාජීය සහ ආර්ථික බලපෑම සම්බන්ධයෙන්. හරි පුතේ අපි ඊළඟ කතා කරනවා කගනද ලංකාව ඉන්දියාවෙන් වෙන්ව පිහිටීම සම්බන්ධයෙන්. පුතේ ඔයාලා අපි කතා කරනවනේ දැන් මේ ලංකාව ඉන්දියාවට ආසන්නව පිහිටීමත් එක්ක ඉන්දියාවේ තිබ්බ තත්ත්වයන් ලංකාවට ආවා කියලා. නමුත් මේ කතා කරන ලංකාව ඉන්දියාවෙන් වෙන්ව පිහිටීම නිසා මොකද වෙලා තියෙන්නේ? යම්සි ආකාරයකින් ලංකාවට ස්වාධීන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. අපිට පුළුවන් මේ සම්බන්ධයෙන්මුත් කතා කරන්න. මේ කතා කරන කරුණු කාරණා ඔස්සේ. අපිට පුළුවන් පුතේ මුලින්ම කතා කරන්න කාගෙනද දේශපාලනික බලපෑම සම්බන්ධයෙන්. අපි දන්නා පුතේ ඉන්දියාවේ රාජ්‍යන් ගණනාවක් තියෙනවා නේද? අපි කවුරුත් දන්නා පුතේ ඉන්දියාවේ 12 මහා ජනපද තිබ්බා කියලා. ඉතින් මේ තත්වෙත් එක්ක ඒ රටේ මතකත පාලනයක් ඇති කරගන්න හම්බෙන්නේ නැහැ. නමුත් පුතේ අපේ ලංකාව ඉතාමත්ම කුඩා ප්‍රදේශයකනේ තියෙන්නේ. ඉතින් මේ තත්වෙත් එක්ක මතකත පාලනයක් පවත්ව ගන්නට අපට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම ඉන්දියාවේ අධිරාජ්‍යා වගේ නාමයෙන් භාවිත වුණත් ලංකාවේ රජතුමාට පාවිච්චි කරන්නේ මහරජ වගේ සරල නාමයක්. ඒ වගේම පුතේ ඉන්දියානු රජවරු රාජ්‍යත්වයට දේවත්වය ආරෝපණය කරන්න උත්සාහ කරනවා. ඉතින් අදම ලංකාවේ මේ තත්ත්වය දක්වලා ලැබෙන්නේ නැහැ. නමුත් කිව යුතුයි පොළොන්නරු විජය රජකම් කරපු නිශ්ශංක මල්ල වගේ රජවරු දේවත්වය ආරෝපණය කරන්න උත්සාහ කරලා තියෙනවා. මතක තබා ගත යුතු කරුණක් තමයි පුතේ නිශ්ශංක මල්ල කියලා කියන්නේ විදේශීය ආభాෂයක් තියෙන කෙනෙක්. ඒ නිසාවෙන් තමයි මේ දේවත්වයේ කියන කාරණාව ආරෝපණය කරගන්නට ඔහු උත්සාහ කළේ. ඒ වගේම තමයි පුතේ අරාබි සහ ග්‍රීක වගේ ආක්‍රමණ ඉන්දියාවට ආවත් ලංකාවට ආවේ නැත්තේ මේ කතා කරන වෙන්ව පිහිටීම හින්දායි. අපි කතා කරත් පුතේ මේ කතා කරන පරිපාලනීය බලපෑම සම්බන්ධයෙන් අපි කියන පුතේ ඉන්දියාවේ රජකම ලැබීමේදී අශ්වමේධ වගේ ඒ කියන්නේ මොකද පුතේ අශ්වමේධ වගේ යාගයන් කියලා කියන පුතේ විශාල ආකාරයකින් සත්ත්ව මනුෂ්‍ය ඝාතන සිද්ධ වෙන අවිහිංසාවාදී ක්‍රියාවලියක්. හිංසාවාදී ක්‍රියාවලියක්. ඉතින් පුතේ ඔන්න ඔය කතා කරන තත්ත්වයට පරස්පර විරෝධී අභිෂේක් වගේ තමත්ම සරල ක්‍රමවේද තමයි අපි පාවිච්චි කරලා තියෙන්නේ විශේෂයෙන් මේ රාජ්‍යත්වයේ සංකේතවත් කිරීම සඳහා. ඒ වගේම පුතේ ඉන්දියාවේ විරුද්ධ නම් විදිහට අපි කතා කරනවා භගවත රාජාධිරාජ පරම භගවතා සිංහ වික්‍රම වගේ තත්ත්වයක්. නමුත් පුතේ ලංකාවේ පාවිච්චි කරලා තියෙන තමත්ම සරල සහ බෞද්ධ ආගමට යම්ස ආකාරකින් සම්බන්ධතාවයක් තියෙන ආකාරයේ බුද්ධදාස සලමයන් වගේ නාමයක්. ඒ වගේම පුතේ ඉන්දියාව අපි දන්නවා පුතේ වර්ණ ධර්ම ඔස්සේ බ්‍රාහ්මණ විහුණානේ. ඉතින් ඔහුට ස්වධර්ම කියලා නැත්නම් අපි කියනවා ස්වධර්ම කියලා කියන්නේ ඔහුට උපතින්ම ලැබෙන කරුණු කාරණාවක්. අන්න ඒ ස්වධර්ම යටතේ මේ බ්‍රාහ්මණයට පැවරෙන පුතේ උපදෙස් දෙන්න ඕනේ කියන කාරණාව. ඉතින් ඒ தত্ত্ব යටතේ ඉන්දියාවේ රජු උපදෙස් ගත්තේ කාගෙන්ද? පුරোহিතයාගෙන්.
නමුත් ලාංකීය රජු උපදෙස් අරගෙන තියෙන කාගෙන්ද අපි දන්නවා භික්ෂුන් වහන්සේලාගෙන්. ඉතින් ඔයාලා දන්නවා ඇති පුතේ මේ දුටුගැමුණු රජතුමා තමන්ගේ යුද්ධ ක්‍රියාවලියේදී පවා භික්ෂුන් වහන්සේලාගේ උපදෙස් ගත්තා කියලා අපි කතා කරනවා මහාවංශයේ පවා. එවැගේම පුතේ දළදාව රාජ්‍යත්වයේ සංකේතයක් වශයෙන් සැලකෙනවා. ඔයාලා දන්නවා දුටුගැමුණු රජතුමායි සද්ධාතිස්ස රජතුමා අතර පළවෙනි සරණ ඇති වෙන්නේ ඇයි? සද්ධාතිස්ස රජතුමා මේ දළදා වහන්සේවත් රැගෙන ගිහින් තිබ්බ හින්දා. මොකද තමන්ගේ රාජ්‍යත්වයේ හම්බුණක් පුතේ වැඩක් නැහැ. රාජ්‍යත්ව සංකේතේ නැතුව. ඒ නිසා තමයි දුටුගැමුණු සද්ධාතිස්සත් එක්ක ගැටෙන්න යන්නේ. එවැගේම තමයි පුතේ ඉන්දීය බලපෑම්හි මුල් කල දැන් අපි දන්නා පුතේ ලංකාවේ රාජ්‍යත්වය ලැබෙන පියාගේ පුතාට. නමුත් පුතේ අපි දන්නවනේ නායක්කාර වගේ රාජවංශයක් අපේ ලංකාවට ඇති වුණා කියලා. මේ තත්ත්වය යටතේ පුතේ මොකද වෙලා තියෙන්නේ? අර සහෝදරයන් සහෝදරයාට රාජ්‍යත්වය යන්න පටන් ගන්නවා. මේව තත්ත්වයක් එන්නේ පුතේ ඉන්දියාවත් එක්ක තිබ්බ සම්බන්ධතාවය නිසා වෙනමයි. ඒ වගේම ආගමික බලපෑම් සම්බන්ධයෙන් කතා කරොත් පුතේ අපි කියනවා ඉන්දියාවේ Hindu සහ බුදුදහම මිශ්‍රව තියෙනවා කියලා. නමුත් පුතේ ලංකාවේ බුදුදහම ස්ථාපිත වීම සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම ආර්යයන් මෙරට පැමිණීමත් එක්ක ශිවලිංග වන්දනය වගේ තත්ත්වයන් ඇති වුණා. ඒ නිසා තමයි අපි කතා කරන පණ්ඩුකාභය කියන රජතුමා මොකද කරන්නේ? මේ කතා කරන සොත්තිස් ශාලා සහ සිවිකා ශාලා හදලා තියෙන්නේ. නමුත් පුතේ මේ ශිවලිංග වන්දනයෙන් මිදිලා අපි මොකද කරන්නේ? බෞද්ධ ආගමට සම්බන්ධතාවයක් තියෙන ස්තූප බෝධි ධාතුන් වන්දනය වගේ තත්ත්වයන් වලට යොමු වෙනවා. ඒකට හේතුව පුතේ මේ කතා කරන වෙන්ව පිහිටීම. එතකොට පුතේ සංස්කෘතික බලපෑම් සම්බන්ධයෙන් කතා කරොත් අපි දන්නවා ඉන්දියාවේ භාෂාවන් 100 ගණනාවක් තියෙනවා. නමුත් පුතේ ලංකාවේ ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ සිංහල සහ දෙමළ කියන භාෂාව. නූතන වෙනකොට එතනට ඉංග්‍රීසි කියන භාෂාවත් එක්ත වෙලා තියෙනවා. එවැගේම ඉන්දියාවේ අධ්‍යාපන කටයුතු කරේ කවුද පුතේ? ස්වධර්ම විසීම ලැබුණානේ මේ ඉගැන්වීම කියන කාරණාව බ්‍රාහ්මණයන්ට. ඒ නිසා ඉන්දියාවේ අධ්‍යාපනය කියන කාරණාව සිද්ධුනේ බ්‍රාහ්මණයා මුල් කරගෙන. නමුත් පුතේ ලංකාවේ මේ தත්ත්වය ක්‍රියාත්මක වුණේ පන්සල් ආශ්‍රිතව භික්ෂුන් වහන්සේලා මුල් කරගෙන. ඉතින් ඒ தත්වෙත් එක තමයි පුතේ මහා විහාර වාසී කවුද? අපි දන්නවා මහා නාම හාමුදුරනේ අපි කියනවා දික්සන්ත සෙනවි පිරිමිනේ විසූ මහා නාම හිමියෝ මේ කතා කරන මහා වංශය වගේ ප්‍රබල ග්‍රන්ථයක් නිර්මාණය කරනවා. පුතේ ඉතින් මේ වගේ ග්‍රන්ථයන් අපිට තිබ්බත් ඉන්දියාවට නැහැ කියන තැන අපි ඉන්නවා. කලාව පැත්තෙන් ගත්තත් පුතේ ඔය තත්ත්වය ආකාරයෙන්මයි. ඉතින් අපේ කලාකෘතීන් පුතේ ඉන්දියා කලාකෘතීන් ගාවින් තියන්නවත් බෑ. ඒ තරම් පුතේ ප්‍රබල. අපි කතා කරනවා කවුද? අශෝකධරාචාර්ය නිර්මාණය කරන සංජි ස්තූපයයි දුටුගැමුණු රජතුමා නිර්මාණය කරන රුවන්වැලි සෑය ගත්තාම හරියටම මේකෙක් වගේද? අපි කියනවා යෝධයෙක් ගාවින්න අගුරු මිටෙක් වගේ කියලා. ඒ කියන්නේ පුතේ අපේ රුවන්වැලි සෑය යෝධයෙක් නම් සංජි ස්තූපය අගුරු මිටෙක් වගේ කියලා කතා කරනවා පාරමිතානයන්. මේකෙන් ඔයාලට තේරෙනවා ඇති කොච්චරනම් අපි කලාත්මක වශයෙන් ඉහළ මට්ටමක හිටියද කියලා. එවකෙන් තමයි පුතේ ඉන්දියා කලාවට පුතේ අගම් රාශියක බලපෑමක් එළවෙනවා. නමුත් ප්‍රබල වශයෙන්ම ලංකාවේ මේ කතා කරන ගොඩනැගිලි නැත්නම් කලාව සම්බන්ධයෙන් කතා කරොත් බුදුදහමේ ඒ බලපෑම තමයි ලැබිලා තියෙන්නේ. පසු ආකාරයෙන් ගත්තොත් එහෙම Hindu බලපෑමක දේවලුත් එළවෙලා තියෙනවා. එවකෙම තමයි පුතේ අපි කතා කරොත් එහෙම සමාජීය වශයෙන් තත්ත්වයන්. ඒ කියන්නේ දැන් අපි කතා කරානේ මේ සංස්කෘතික බලපෑම කොහොමද කියලා. ඒ වගේම අපි කතා කරනවා පුතේ සමාජීය ආර්ථික බලපෑම සම්බන්ධයෙන්. මේ සම්බන්ධයෙන් කතා කරොත් අපි කියනවා ඉන්දියන් ආපු ආර්යයන් සිංහල වෙනම ජන කණ්ඩායමක් හදාගත්තා කියලා. ඒ වගේම මේ ප්‍රබල කුල ભેදයෙන් නොමැති තත්ත්වයක් අපි තියනවා කියලා කියනවා ලංකාවේ. ලංකාවේ රැකියාවත් එක්ක තමයි මේ කුලය කියන එක තීරණය වෙලා තියෙන්නේ. ඒක වෙනස් කරන්න පුළුවන් සාධකයක් බවට පත් වෙලා තිබ්බා. ඉන්දියාව වගේ ප්‍රබල මට්ටමක මෙයා හිටියේ නැහැ. කුලය කියන එක තිබ්බේ නැහැ. ඒ වගේම ඉන්දියාවේ කාන්තාන් පුතේ සති පූජාව නැත්තම් පරදා සෙවණ වගේ දේවල් කරන්න උනා තමන්ගේ ස්වාමියා මරණයට පත් වුණොත්. මොකද පුතේ සති පූජාව කියලා කියන්නේ? තමන්ගේ ස්වාමියාගේ මල සිරුර දැවෙන දර සෑයට පයින් හැර සිදුණා. නැත්තම් ස්වාමියා මරණයට පත් වුණොත් එහෙම සුදු පාට වස්ත්‍රයන් ඇඳගෙන ගොඩක්ම දුක්ඛිත ජීවිතයක් ගෙවන්න සිදුණා. නීරස ආහාර ගනිමින් කාමරයකට වෙලා වාසය කරමින්. එවැගේම පුතේ බාල වයස් විවාහත් තිබුණා.
ඒ වගේම පුතේ දැන් මෙරට කාන්තාවට ඒ වගේ තත්ත්වයක් තිබෙන්නේ නැහැ. අපි දන්නවා රජ වෙන්න අවස්ථාවක් තිබුණා. විශේෂයෙන්ම සීවලි අනුලා ලීලාවතී වගේ කට්ටිය අපට උදාහරණ වශයෙන් දක්වන්න පුළුවන්. ඒ වගේම ඉන්දියාවේ අධ්‍යාපන ක්‍රමයේ බමුණා කේන්ද්‍රගත වුණා පුතේ. ලංකාවේ කේන්ද්‍රගත වුණේ භික්ෂුන් වහන්සේලා කියන කාරණාව අපි කතා කරනවා. ඒ වගේම තමයි ඉන්දියාවේ මොකද වෙලා තියෙන්නේ මේ ලංකාවේ අපි දන්නවා ඉන්දියාවේ ගංගා ආශ්‍රිත කරගෙන තමයි කුෂ්කර්මාන්තය කරලා තියෙන්නේ. ඒතර ලංකාවේ එකෙන් ඔබට ගිහිල්ලා අපි ඇලවල් වැව් වගේ දේවල් හදා ගන්නට යොමු වෙනවා. ඒ හේතුව ලංකාව ඉන්දියාවෙන් වෙන්ව පිහිටීම. ඊළඟට අපි කතා කරනවා කොහොමද මේ කතා කරන ලංකාව ඉන්දියා සාගරයේ මධ්‍යස්ථානක පිහිටීම මේ කතා කරන අපේ ඉතිහාසයේ ගොඩනැගීම සඳහා බලපාලා තියෙන්නේ කියලා. මේ සම්බන්ධයෙන් කතා කරද්දී පොතේ අපි කතා කරනවා දේශපාලනික බලපෑම සම්බන්ධයෙන්. විශේෂයෙන්ම රටවල් අතර වෙළඳ සම්බන්ධතා පවත්වා ගන්නට අපි යොමු වෙනවා මේ කතා කරන පිහිටීම නිසා. ඒ වගේම අපේ රටේ වෙළඳාමට සෙසු රටවල් අවහිර කරපු අවස්ථාවල ඒ රටවල් අපි ආක්‍රමණය කරපු අවස්ථා තිබුණා. මොනවද පුතේ උදාහරණ? අපි කියනවා ලංකාව සෙසු රටවල් ආක්‍රමණය කරපු අවස්ථාව විදිහට මහා පරාක්‍රමබාහු රජතුමා මොකද කරලා තියෙන්නේ? බුරුමය ආක්‍රමණය කරලා තියෙනවා. ඒ වගේම 7 වෙනි පැලකුම මොකද කරලා තියෙන්නේ? දකුණු ඉන්දීය අද්‍රාරාම පටුන ආක්‍රමණය කරලා තියෙනවා. ඒ වගේම පුතේ අපි සෙසු රටවල් ලංකාව ආක්‍රමණය කරපු අවස්ථා නැද්ද? තියෙනවා නේද? අපි කතා කරනවා පුතේ විශේෂයෙන්ම ජාවක චන්ද්‍රබානු, පෘතුගීසි, ඉංග්‍රීසි, ලන්දේසි වැනි කට්ටිය අපිවත් ආක්‍රමණය කරලා තියෙනවා. එතන පුතේ පරිපාලන බලපෑම සම්බන්ධයෙන් කතා කරනකොට අපි කියනවා රෝම ලන්දේසි නීතිය, ඒ වගේම තේසමාලාමය නීතිය, ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය, මේ පාර්ලිමේන්තු ක්‍රමය සහ සර්වජන ඡන්ද බලය අපට ලැබුණා කියලා. එතකොට ආගමික වශයෙන් ගත්තම අපි කියන පුතේ සියමය, බුරුමය, චීනය වගේ රටවල් එක්ක අපි සමන්තා පවත්වා ගන්නට යොමු වෙනවා කියලා. ඒ නිසා තමයි ෆාහියම් වගේ භික්ෂුන් වහන්සේලා මෙරට පැමිණීම සිද්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම සියම් නැක්කාය බිහිවීම සිද්ධ වෙලා තියෙනවා වගේම අපේ ලංකාවට ආපු විවිධාකාර ජාතීන් ඔස්සේ විශේෂයෙන්ම මුස්ලිම්, පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි වගේ ජාතීන් ඔස්සේ ඔවුන්ගේ ආගමික තත්ත්වයන් මෙරට ව්‍යාප්ත වීමත් සිද්ධ වෙලා තියෙනවා. එතකොට පුතේ සංස්කෘතික බලපෑම සම්බන්ධයෙන් කතා කළොත් අපි කියනවා විවිධාකාර භාෂාවන් ලැබීම සිද්ධ වෙලා තියෙනවා. මොනවද ලැබිලා තියෙන භාෂාවන්? අපි කියනවා අරාබි, පෘතුගීසි වගේ, ලන්දේසි වගේ වචන අපේ භාෂාවට මිශ්‍ර වීම සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම මුද්‍රණ තාක්ෂණ ලැබීම සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා තමයි බයිබලය මුද්‍රණය කරන්නට අවස්ථාව ලැබුණේ. ඒ වගේම කතෝලික පල්ලි, ක්‍රූස් සහිත සොහොන් වගේ දේවල් අපේ ලංකාව තුළ ස්ථාපනය වීම නැත්නම් නිර්මාණය වීම සිද්ධ වෙනවා. ඒ වගේම පුතේ නූතන අධ්‍යාපන ක්‍රමය ලැබෙන්නේ මේ කතා කරන පිළිවීම නිසා වෙනමයි. ඒ වගේම පුතේ අපි දන්නවා අදටත් ගාල් වගේ ප්‍රදේශයන්හි වාසය කරන පිරිස්ගේ පෙළපත් නාමය ගත්තොත් විදේශීය සම්භවයකින් යුක්ත වෙන බව අපට හඳුනා ගන්නට පුළුවන්. ඒ වගේම පුතේ බයිලා, ෆිනිකා නාට්‍ය, නූතන සිරිත් වගේ දේවල් අපිට ලැබිලා තියෙන්නේ මේ කතා කරන පිළිවීම නිසා වෙනමයි. ඒ වගේම සමාජයේ සහ ආර්ථික බලපෑම සම්බන්ධයෙන් කතා කරලා පුතේ අපි කියනවා චීනය, අරාබිය, ග්‍රීසිය, වගේම රෝමයේ සමග අපි වෙළඳ සම්බන්ධතා පවත්වලා තියෙනවා. ඒ වගේම කහවණු, මසුරන්, රුපියල් වගේ කාසි භාවිතයටත් අපි යොමු වෙනවා. ඒ වගේම පුතේ අපි කතා කරන වර්තමානයේ පවා අපි විශේෂයෙන්ම නිරත වෙන වැවිලි ආර්ථිකය ලැබෙන්නේ මේ කතා කරන තත්ත්වය නිසා සහ නූතන ප්‍රවාහය ලැබෙන්නේ මේ කතා කරන තත්ත්වය නිසා වෙනමයි. ඉතින් පුතේ අපිට පුළුවන් මෙන්න මේ ආකාරයෙන් අපේ ලංකාවේ කොහොමද මේ කතා කරන බාහිර භූගෝලීය සාධකයන් තියෙන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් කතා කරන්න. අපි ඊළඟ දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා අපේ ලංකාවේ තියෙන අභ්‍යන්තර භූගෝලීය පිහිටීම සම්බන්ධයෙන්.